අයිබෝන් ආදරණීය යාළුවනේ දැන් අපි කියන්න යන්නේ ශසිකලා ජානකි මහත්මිය රචනා කරන සඳසාවිය ආදරණීය නවකතාවේ අලුත්ම එපිසෝඩ් එක. කවුද හිඟන ගෑණි? රාජ්මණ්ඩවල මහතා විමසුවේ ඔහුගේ කැතම සිනහවෙන් මුව හැඩ කරගනිමිනි. කුෂී එවදන් හමුවේ මොහොතකට ගොළුව ගියා කීවොත් ඉවරදී. තව තවත් ඉන්ද්‍රාණි කෙරෙහි වූ කෝපය සිතේ උරුදුවද්දී කුෂී සිතාමතාම පාලනය වුණේ මේ මොහොත තරමක් භයානක වූ නිසායි. කවුද කුෂී හිඟන ගෑණි? මම තමුන්ගෙන් තමයි ඇහුවේ. මම තමුන්ට කිව්වා අතීතේ මගේ ඉස්සරහා දිගාරින්න එපා කියලා. හොඳ වංශයක් තියෙන උගත් බුද්ධිමත් අම්මලා තාත්තලා හිටපු වලව් කුමාරියක් කියන්නේ හිඟන්නියක් නෙවෙයි කුෂී. කැලෑස්සේ කසිප්පු පෙරපෙවුන් කියන කතා. රාජ්මණ්ඩවල පැවසුවේ එවදන් පමණි. ඉතින් බැනවැදුනා නම් හොඳයි යයි ඇයට සිතුනේ. මෙවදන් සවන් වැකෙද්දිනි. තවදුරටත් ඔහු ඉදිරියේ සිටගෙන සිටීමේ ශක්තියක් නොවෙද්දී කුෂී රත්වත්තේ තරප්පු පෙළ නැගගෙන ඉහළ මහලට ගියේ රාජ්මණ්ඩවල මහතා මන්දිරයෙන් පිටතට අඩියටත් පෙරයි. අම්මා මම ආයේ ඔෆිස් නොයා ඉන්නද? සඳසාවේ විමසුවේ ඉන්ද්‍රාණියව උදාසන අවදි කළ මොහොතේ. ගෙවුණු රාත්‍රිය පුරාවටම හඬා වැටීම නිසාද සඳසාවිගේ දැස් හරි අපූර්වට ඉදිමී තිබුණි. මම ඊයේ රෑම ඔයාලට කිව්වා මගේ අම්මා. ඔයා මට පොරොන්දු වුණා වැඩට යනවා කියලා. සඳසාවේ යහනින් බිමට බැස ඉන්ද්‍රාණිය අසලට පැමිණ සිටගත්තේ. ඇගේ කරවටා දෑත් ගිනි යමිනි. ඇය අසලට ලංවන මොහොතක් ගානේ සඳසාවිගේ ලය වේදනාවෙන් පිරෙන්නට මහ වේලාවක් ගත නොවේ. හීනයක් සිතන තරමට සියමවගේ ජීවිතයේ සිදුවේ ඇති දේ සිතා ගන්නට පවා නොහැකිය. රටේ අගමැති සියමවගේ එකල ප්‍රේමයේ බව කෙසේනම් විශ්වාස කරන්නද? Tamanගේම ලේයයි සිතන්නුන් තම වැඩිමහල්ම සොයුරිය මෙරට අගමැතිගේ ලේයින් උපන් දරුවෙක් බව කෙසේ විශ්වාස කරන්නද? මෙතෙක් කලක් Taman රැකියාව කළේ ඔවුන් යටතේ යයි සිතෙද්දී සඳසාවිගේ වේදනාව දෙගුණ වේ. ඊටත් වැඩියෙන් විරත් සීවන මොහොතක් ගානේ සිත ඇවිලේ යයි. ඉතින් එදා සිය මව අතරමං වූ වෛරෙන්ම ඔහුගේ පුතු ඉදිරියේ Taman අසරණ වී හමාරේ. කොහොමද අම්මේ මං හිත හදාගෙන වැඩ කරන්නේ එතන? ඔයා නොදන්නවා වුණාට ඔයා ආරක්ෂිත එකම තැන උතන මගේ පුතේ. ඒ ඇරෙන්න ඔයා සතුටින් ජීවත් වෙන්න නම් මේ රටේ යන්න ඕන. අදට ඇයට මතකයි එහි රැකියාව ලැබුණු පසු සඳසාවිගේ මව සතුට වූ අයුරු. සිය සොහොයුරා වැඩ කරන ස්ථානීය රැකියාවක් කිරීමට පියාත් සොහොයුරත් පැවසුවද මව පමණක් ඊට විරුද්ධ වූ අයුරු අදටත් ඇයට මතකය. ඉතින් Taman ආරක්ෂිතම ඉතන නිසා වෙන්න Taman විනාශ වී ගිය බව ඇය දන්නවා නම් දෙන්නගේ කතාව ඉවරනම් දැන් යන්න. අයියා කතා කරනවන්න. විල්සන් පැවසුවේ දත්මදින අතර වාරයේ ඇය අසලට පැමිණෙමින් ඇගේ හිස පිළිබඳමින්. මං ගිහින් එන්නම් තාත්තා. අම්මා මම යනවා. පරිස්සමෙන් පුතේ. ඉන්ද්‍රාණි ඔවුන් නොපෙනී යනතුරුම බලන්නේද අවසානයේ අනිත් පස හැරුණේ නිවස තුළට යාමට වුවත්. විල්සන් බලන් සිටි ආකාරයට ඉන්ද්‍රාණි එතනම නතර වූවායි. ඉන්දු ඒ විල්සන් ඇයව අමතන ආකාරය. මහත්තයා මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මම මූණ හොදගෙන එන්නම්කෝ. මම වත් බෙදන්නම්. කතා කළ අයුරින්ම ඔහු කුමක් හෝ දන්නා බව ඉන්ද්‍රාණි දනුනි. ඒ පිළිබඳව සිතස්ථාම ඇය නිවස තුළට ගියේ බැරි වෙලාවත් කුෂීගේ පැමිණීම පිළිබඳව විමසුව කුමක් පවසනවාද යන්න සිතමින්. රුචිර සඳසාවිව ආයතනය අතරින් බස්සවලා යනවා සමගම රෙහාන්ගේ මෝටර් සයිකලේ ගේට්ටුවෙන් ඇතුළට දැම්මේ සඳසාවිට වෙට්ටුවක්ද දමාගෙන. පිස්සුද රෙහාන්? තව ටිකෙන් මාව වැටෙනවා. පිස්සුද බැනිකේ? එහෙම වැටෙන්න දෙනවද මම ඔයාට? බලන්න තිබුණ වැටුණා. සඳසාවිය එතනම නතර වී ඉද්දී රෙහාන් බයිසිකලේ අදාළ තැනින් නවතා සයිඩ් බෑගියත් කල්පවමින් පැමිණ ඇය හා එක පෙළට වැටුණේය. ඉතින් ඔය දිහා තවත් දැසක් බලන්න උන්නේ දරාගත නොහැකි කෝපයකින්ය. ඕත්සිය මෝටර් රථයේ ගේට්ටුවෙන් ඇතුල් කරද්දීම වාගේ නෙත ගැටුණේ. සඳසාවිය රෙහානුත් ආයතනයේ දෙසට ඇවිදන්න යන අයුරුයි. විරාත් වාහනේ අදාළ ස්ථානයේ නතර කොට ඒ තුළටම වී සිටියේ ඔවුන් නොපෙනී යන තුරුයි. Good morning, miss. Good morning, Rehan sir.
රිසෙප්ෂන් එකේ සිට තරුණිය සුබ පැතුවේ ඔවුන් දෙදෙනාටම. good morning කෙල්ල. මිස් මට මිස්ටර් කියන්න පොඩි දෙයක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න පුළුවන්ද? තරුණිය විමසුවේ රෙහාන් දෙසත් බලමින් යම් තිගැස්මකින් නෙමෙයි. රෙහාන් එහෙනම් ඔය යන්න මම ඉන්නවා. රෙහාන් රිසෙප්ෂන් එකේ සිට තරුණිය දෙසත් අමුතුවට බලමින් එතනින් ඉවත්ව ගියේ කිසිවක් නොපවසාය. ඇයි හිරුනේ? මොකද්ද ප්‍රශ්නේ? අනේ මිස් උදේම මූසල කතාවක් කියනවා කියලා නම් හිතන්න එපා. ඒත් මේක මිස්ටර් අද කිව්වේ නැත්නම් මට සාප වෙයි මිස්. ඇයි දරුවෝ මොකද්ද? අනේ මිස් බෝනි වෙනම හදන්නේ මිස්ටර් ලොකු අංචාවකට අහු කරලා රස්සාවෙන් අස් කරන්න. අද උදේම ලොකු බැනම එක බෝනි වෙනම ඔෆිස් එකට ආවා. හරියටම මේ දෙන්න ඒක කතා වුණේ දැන් ওই මිස් හිටගෙන ඉන්න තැනදී. එයාලා දන්නේ නැහැ මම මෙතන ලොබි එකේ හිටියා කියලා. බෑග් එක තියන්න පාත් වුණ වෙලාවේ ආවේ මිස්. අනේ මම කිව්වා කියලා නම් දැනගන්න තියන්න එපා. මමත් අහගෙන හිටියේ මිස් ගැන කතා වුණ නිසා. ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඒත් සමගමයි විරාත් ඔවුන් අසලට පැමිණියේ. නෑ සර් මොකුත් නෑ. නැත්නම් මොකද හිරුනි සංසාවෙට වැඳගෙන ඉන්නේ? හිරුනි යගේ දැත් පහලට දැමුවේ ඒ මොහොතේ. නැහැ සර් එයා යාළුවෙක් කියලා හිතලා මට පොඩි ජෝක් එකක් කළා. ඒකයි. හරි හිරුනි. ඒක මම හිතන්නේ. ඔයාගේ වැඩක් කරගන්න. සඳසාවේ ඉංගියකින් මෙන්න සීනි කරමින් එතනින් නිවිතට පියවර තැබුවේ. විරාත් කාට හෝ අමතුමක් ගනිමින් කාර්යාලයේ දෙසට පියවර තබද්දී. කාර්යාලයට පැමිණියත් වෙනදා මෙන් විරාත් හට මුහුණ දීමටවත් සඳසාවිට සිතක් නොවිය. මතක් වන්නේම මවගේ වදන්. නමුත් ඇය එකම වදනකින් හෝ විරාත් පිළිබඳව අහිතක් නොපවසීමද පුදුමාකාරයි. හෙලෝ නිහාරා මගේ කැබින් එකට එන්න ඉක්මනින්. මොකද්ද කියන්නේ? නිහාරා මේක ඔෆිස් එකක් නිහාරා. ඔයාලට ඕනි වෙලාවට එන්න යන්න හරක් මඩුවක් නෙවෙයි. විනාඩි 15ක් ඉඳලා තමුන් යනවා ගෙදර. 8:30 පහුවෙද්දිවත් ඔෆිස් එන්න බැරි නා. විරාත් කෝපයෙන්ම ඇමතුම විසන්දි කර දමා අසුන මතට උනේ යන්තමින් මෙන් සඳසාව විදසත් බලමින්. ඇයි කොහොමත් ගෙවුණු දින සිදුවීමත් නිසා ඔහු සමග සිටිය අමනාපෙන් බව විරාත්ට මතකයි. සඳසාවි සර් එන්න විනාඩියක් දෙන්න සර්. no just now come here. සඳසාවේ විරාත්ට රැවුමක් පා කරන අයුරු වීදුරු ద్వාරය අතරින් ඔහු දුටුවේය. නමුත් විරාත් ඒට කිසිවක් නොකිය ඇයි පැමිණෙන තුරුම බලන්න උන්නේය. ඇයි සර්? සඳසාවේ විමසුවේ ඇයි පැමිණෙන විට ඔහු අසුනින් නැගී සිටිය නිසායි. මේ සෑය කරන්න. සර් සඳසාවේ දැස් දොඹගෙඩිමෙන් ලොකු කරගනිමින් ඔහු දෙස බැලුවේ දැස් අදාහගත නොහැකිවයි. සිතනේ ඔහු විහිළුවක් කරනවා කියා. නමුත් එවන් බැල්මක් වෙනුවට ඔහුගේ දැස් වල තිබුණේ තද බැල්මකි. දැන් මට ඔක්කොම ටික ඔයාගේ පැත්තට හරවන්න බෑනේ. ඒක නිසා වාඩි වෙන්න උතනින්. වාඩි වෙලා මම මේ කියාගෙන යන එක ටයිප් කරන්න. PDF එකක් ගන්නවා. විරාත් සඳසාවේගේ ඉදිරියෙන්ම පුටු වැඩගනිමින් වාඩි වුණේ. ඇය ඔහුගේ කාර්යාල අසුර මඟක් පස කර කරමින් එතන සිටගනිද්දී. නමුත් විරාත් ඇය වෙතට හෙළුවේ එක බැල්මයි. බැල්මෙන්ම සඳසාවේ බිම බලාගත්තේ තරවටුව තේරුණු නිසා. මෙහෙම ඉන්නම් සර්. මට සර්ගේ චෙයා එක උස වැඩි. ඒකද ප්‍රශ්නේ? සංසාවේ හිස ඉහළ පහළ කළේ වෙන කීමට කිසිවක් නොමැති නිසායි. නැතිනම් සත්‍ය ඒව නොවේ. ඇගේ සිත දන්නා නිසාම විරාත් මේසේ වටින් පැමිණ ඔහුගේ අසුන පහත් වන අයුරින් සකසා දුන්නේය. ඉතින් ඇයට කිසිවක් කීමට නොමැති නිසාවෙන් සඳසාවේ ඔහුගේ මුහුණ දෙස බලා නැවතත් ඉවත බැලීය. දැන් මොකද්ද ප්‍රශ්නේ? මොකුත් නෑ සර්. එහෙනම් වාඩි වෙන්න. සර් සඳසාවේ මට වැඩ තියෙනවා. වාඩි වෙන්න කරුණා කරලා. සර් කියන්නකෝ මම මෙහෙම ටයිප් කරන්න. විරාත් තම සුපුරුදු රැවුමෙන් යටිතොලත් සපාගෙන විනාඩියක් පමණම සඳසාවේ දෙස බලන් උන්නේය. ඉන්පසුව ඔහු මාසුනින් නැගී සිටමින් නැවතත් පැමිණ ඇයව අසුන මතින් වාඩි කරවුවේ හීනියට මෙන් ඇයට ටොක්කක් අනිමි. ආහා මූණ එල්ල ගන්න එපා. ඔක රිදුනේ. සර්ට වගේ යකඩ ඔලුවක් මට නෑනේ. මට රිදුනා. ගොඩක් රිදුනද? සඳසාවේ රවා බැලුවේ ඔහු කළ දෙයටයි. සදසාවේ ආදරණීය නවකතාවේ මීළඟ කොටසින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.